ලස්සනට ඉට පායපු සුන්දර දවසේ එනවද යන්න අපිත් එක්ක ස්ත්‍රේසවලට. මේ තමයි මිලානෝ නගරේ ඉඳලා පැයයි විනාඩි 53ක් වගේ දුරකින් පිටලා තියෙන ස්ත්‍රේසා. අපි වාහනවල යද්දි තවත් කට්ටියක් කෝච්චිය ඇවිල්ලා අපි එනකම් බලන් ඉන්නවා. පේනවනේ. මේ ඉන්නේ අපේ හිරු. එයාත් අද මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලස්සන වයිබ් එකක්. හරිම සුන්දරයි. ඉතින් මං ඒක ගැන කතා කරනකොට මගේ ලොකු මල්ලි තමයි මේ ක්ලිප් එක අරගෙන තියෙන්නේ. බලන්නකෝ මේ ඉන්නේ එයා. කොහොම හරි අපි කට්ටිය මෙන්න මෙතනින් තමයි ටිකට් ගත්තේ. අපේ කණ්ඩායමේ 15 දෙනෙක් හිටියා. ඉතින් අපි දෝපත් දෙකක සංචාරය යන්න යුරෝ 100ක මුදලක් ගෙවලා ටිකට් එකක් ගත්තා. ඇලස්කාවල තමයි ඒගොල්ලෝ අපිව සංචාරය අරගෙන යන්නේ. ඉතින් මේ විදියට හැමෝම එකට එකතු වුණාම අපේ ඩ්‍රයිවර් මහත්තයා අපිව දූපත් වලට අරගෙන යනවා. පේනවනේ ලස්සන. මං ආසම මේ කොළ පාට එක්ක මික්ස් වෙලා තියෙන අමුතු වයිබ් එකට. එදා ඉර පාට තිබුණු දවසක් වුණාට හරිම සීතලයි ළමයි. ඉතින් ඒක නිසා අපිට ලොකුවටම එන්ජොයි කරන්න නම් බැරි වුණා. මේ දූපතට යනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා අනිවාර්යෙන්ම සමයකට තමයි මෙතනට යන්න ඕනේ. මොකද සීත කාලේ ගියාට ඔයාලට ලොකුවට එන්ජොයි කරන්න නම් බෑ. පේනවනේ ඉතින් මම ඕපදූප කතා කරලා hina වෙන හැටි. මේ තමයි ඉසෝලා බෙල්ලා. ඒ කියන්නේ පළවෙනි ඉසෝලා එක. මෙතන තියෙන්නේ හරිම අමුතු ලස්සන කාම් වයිබ් එකක්. සෙනග ගොඩාක් පිළිලා හිටියත් ඔයාට ඇවිදිනකොට මේ වයිබ් එකත් එක්ක මික්ස් වෙලා තියෙන ඒ අමුතු ලුක් එකකින්ද ගොඩක් වෙලා මෙතන රැඳිලා ඉන්න ආස හිතෙනවා. ඉතින් ඒක මටත් තිබුණා. මං හිතන්නේ අපේ ගෙදර අයටත් තිබුණා. මේ තමයි හැම දූපතකම ඔයාලට දකින්න හම්බෙන කඩවීදි. මේ වගේ කඩවීදි මේ දූපත් තුනේම දකින්න පුළුවන්. සමහර දේවල් ගානෙන් වැඩි වුණත් මෙතන තියෙන සිහිවටන පුංචි පුංචි ස්ට්‍රැචුස් නම් ලොකු ගානක් නැහැ. ඉතින් මමත් මේ සංචාරයේ ඒ වගේ දේවල් ගන්න අමතක කළේ නැහැ. ලස්සනම ලස්සනයි. ඔයාලට පේනවනේ දැම්මම මෙතනට මිනිස්සු ඇවිල්ලා අවුවේ ඉඳගෙන ඉන්නවා. අතුරු පාරවල් ගොඩකින් තමයි මේ දූපත්වල ඇවිදින්න තියෙන්නේ. ඉතින් අපි හැමෝම හැම තැනම ඇවිද්දි මේ වගේ පුංචි අතුරු පාරවල වල. පේනවනේ මෙයා එයත් වීඩියෝ කර තමයි මේ හැම තැනම ඇවිද්දේ. මේ ඉන්නේ පුංචි පැංචි. මෙයා නම් මේ ගමනේ ගොඩාක් එන්ජොයි කරා. ඔයාලට පේනවනේ එයාගේ සතුට. එදා හරියට සෙනග හිටපු දවසක්. ඒ වුණාට ඒ ගමනේ අපිට නම් කිසිම බෝරින් එකක් දැනුන්නේ. මේ විදිහට අපි සංචාරය අවසන් කරන්න තීරණය කළා හවස 4ට 4:00 වගේ. මොකද අපි ආපහු ගෙදර යන්නත් ඕන නිසා. කොහොම හරි ස්ත්‍රේස සිටි එක වටේ යන්න සිටි ට්‍රේන් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති විදිහට එන්ජොයි කරන්න. Stay tuned!